සුබ දවසක් ඒවා ඔබ සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයාලට කියලා දෙන්න යන නිසා ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අද කාලේ අපිට තියෙන ලංකාවේ 99%කටම තියෙන දේ ලොකුම ප්‍රශ්නේ තමයි මේ තියෙන ලංකාවේ තියෙන ආර්ථික ක්‍රමයක් මේ එක්ක අපිට තියෙන ආර්ථික ප්‍රශ්න ජීවත් වෙන්න අපි කරන අරගලය. ඉතින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මැජික් එකක් හෝ මොනවත් නෙමෙයි. අපි කොහොමද අපේ තුල තියෙන ශක්තිය භාවිතා කරලා අපේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා කොහොමද අපි මුදල් කියන එක ආකර්ෂණය කරගන්නේ? අපි කරන රැකියාව තුලින් හෝ ව්‍යාපාරය, සුවන් රැකියාව, සෝ දෛනිකව කුලී වැඩ හෝ ඔබට මේ ලංකාවේ ඕනෑම කෙනෙකුට අපි හදාගත්ත ආර්ථික ක්‍රමවේදයක් තියෙනවානේ. ඒකෙන් ලැබෙන ආදායම් පොඩි වෙන්න පුළුවන්. ඉහළ ආදායමක් වෙන්න පුළුවන්. නමුත් අපි කොහොමද මේ ධනාත්මක පැත්තට මේ ලැබෙන ආදායම මේ හරවගෙන අපි කොහොමද අපේ දියුණුව අපි ජීවත් වෙන ටික කාලේ තියෙන අරමුණු අපේ හිත සතුටින් තියන්නනේ අපි මේ හැමදේම කරන්නේ. ඒ දේවල් ඒ අවශ්‍යතා ඉටු කරගන්න කොහොමද මේ සල්ලි අපිට වැඩි වැඩියෙන් ආකර්ෂණය මේ කරන්න කියන එක ගැන තමයි මම අද ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඒක හින්දා මේක ස්කිප් කරන්න එපා. භාගයට මගහැරලා දාලා යන්න එපා. කරුණා කරලා බලන්න මම ඔයාලට පොඩි කරුණු ටික, ඊටාම සුළු කරුණු ටිකක් තියෙන්නේ. ඒ කරුණු මම ඔයාලට මේ කියලා දෙන්නම්. මේ කොහොමද මේ මුදල් ආකර්ෂණය කරගන්නේ? අපි කරන රැකියාව හෝ ව්‍යාපාරය දියුණු කරලා සල්ලි අපිට ආකර්ෂණය කරගන්න කියලා. පළවෙනි දේ තමයි අපි මොන විශ්වයට ස්තුති කරත් මොන දේ කරත් අපේ පළවෙනි දේ තමයි අපේ තියෙන ලොකුම අඩුපාඩුව ලංකාවේ 99%කගෙම අපි ආදායමට සරිලන වියදම සකස් කරගෙන නැහැ සහ අපේ තියෙන අනවශ්‍ය වියදම්. පළවෙනි දේ තමයි ඔයාලගේ ජීවිතවල තියෙන අනවශ්‍ය වියදම් කපා හරින. දැන් සමහර කට්ටිය උදාහරණයක් විදිහට කාන්තාව ගත්තොත් එහෙම ඊටාම අනවශ්‍ය විදිහට අද කාලේ ක්‍රීම් වර්ග වලට, ඊට පස්සේ ආලේපන වලට සහ වෙනත් විකාර ඇඳුම් වලට සෑහෙන මුදලක් වියදම් කරනවා. මම මේ උදාහරණයක් සරලව දෙන්න. එතකොට පිරිමි පාර්ශවය ගත්තොත් එහෙම ගොඩාක් අය මත්ද්‍රව්‍ය, මත්පැන්, සිගරට් සහ වෙනත් අනවශ්‍ය දේවල් වලට මුදල් වියදම් කරනවා. මම කියන්නේ කන්න බොන්න එපා කියන එක හෝ ලස්සනට අඳින්න එපා කියන දේ නෙමෙයි. නමුත් අපිට අවශ්‍ය පරිදි මේ දේවල් පළවෙනි දේ මැනේජ් කරගන්න. ඊට පස්සේ ඊළඟ වැදගත්ම කරුණ තමයි අපි අපේ දැන් උදාහරණයක් විදිහට මම මේ උදාහරණ සහිතව මේක ඔයාලගේ ජීවිතේ ඔයාලා කරන දේ අනුව ඔයාලා මේක ඔයාලගේ ජීවිතේට ගලප ගන්න සහ ඊට අමතරව ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. මම කියලා දෙන්නම්. අනිත් දේ තමයි අපේ හැම වෙලේම අපේ සමාජයේ ඉන්න ඉහළින් ජීවත් වෙන සහ යාන වාහන පාවිච්චි කරන මුදල් තියෙන අය සමග අපිට කොච්චර තිබ්බත් අපි මේ කම්පෙයා කරනවා. ඒ කියන්නේ අපි එයාලත් එක්ක සංසන්දනය කරනවා. මේ අනේ අරයට කාර් එකක් තියෙනවා, ගෙයක් තියෙනවා, ඌ කෝටිපතියෙක්, ඌ මාර ලයිෆ් එකක් ගෙවන්නේ කියලා සංසන්දනාත්මක සිතුවිලි. ඇත්තරම බැලුවොත් එහෙම ඔයාගේ ඉඩම, ගෙවල් දොරවල්, යාන වාහන බැලුවොත් එහෙම ඔයත් කෝටිපතියෙක්. දැනටත් ඕල්රෙඩි ඔයත් කෝටිපතියෙක්. නමුත් අර මේ ඔයාට අර සමාජින් අනිත් එකත් අයත් එක්ක කම්පෙයා කරන්න කියන නිසා ඔයාට කොච්චර තිබ්බත් මේ ඒ ප්‍රමාණය ඔයා දකින්නේ ඔයාට තියෙන දේවල් මදි සහ නෑ වගේ. මොකද අපි හැම වෙලේම අනුන් සමග සංසන්දනය කරනවා. අන්න ඒක නවත්තන්න. ඔයා දැනට එතකොට ඔයාගේ අර නෙගටිව් ඍණාත්මක සිතුවිලි ඔයාගේ අනේ මට ඉන්න ලස්සන ගෙයක් තියෙනවා, මට මේ හොඳ පෞල් ජීවිතයක් තියෙනවා, මට ආදාය මාර්ගයක් තියෙනවා, මේ සියලු දේ ලබා දෙන විශ්වයට, විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා කියලා මේ ස්තුති කරන්න ඉතාම සුළු වෙලාවක්. ඒ කියන්නේ උදේට විනාඩියක් සහ රැයට විනාඩියක් තියාගන්න. ඔයාට නිදහසක් ලැබෙන සෑම වෙලාවකම ඔයා විශ්වයට ස්තුතිවන්ත වෙන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා කඩයක් කරනවා කියමු. ඇත්තටම කඩේ ආදායම අඩුයි. අපි හිතනවට වැඩිය කඩේ ආදායම අඩුයි. හැබැයි ඔයා මගේ ව්‍යාපාරය අතිසාර්ථකයි. මට
මේ පාලනය කරගන්න බැරි තරම් මගේ මේ කඩේට සෙනගෙනවා. විශ්ව මාතාවට බොහොම ස්තුතියි. මගේ අද දවස සාර්ථකයි. ඔයා හිතපු තරම් කඩේට ආදායමක් නැති වෙන්න පුළුවන්. ඒ දේ මේ සෙනගෙන් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒක මනසට ධනාත්මකව දෙන්න. එතකොට මේ විශ්වයෙන් ඔයාට පුදුම විදිහට මේ දේවල් ආකර්ෂණය කරලා දෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ අද කඩේට සෙනගාවේ නැත්තම් අනේ කඩේට අද බිස්නස් එක රුපියල් 2000 3000 තිබ්බේ කියලා අර නෙගටිව් මයින්ඩ් එකේ ඉන්නවට වැඩිය අර විදිහට ඔයාගේ මනසට දුන්නාම මේ විශ්වය මගින් ඔයාගේ මේ ව්‍යාපාරයට සෙනග අද්දවලා දෙනවා. ඒක අනිවාර්යයෙන්ම පුරුද්දක් විදිහට කරන්න. උදාහරණයක් විදිහට ඔයා වගාවක් කරනවා කියනවා. අනේ මගේ වගාව වැඩක් නැහැ, හිතපු තරම් ආදායමක් නැහැ. මේ හැදුවට වැඩක් නැහැ කියලා අඩුම ගානේ ඔයා හිතවතෙක් එක්කවත් කියන්න යන්න එපා. එතකොට සමහර විට අර ඇස්වා කටව වදිනවා කියලා හරි අපි කියන්න යනවනේ. එතකොට ඔයාගේ ඇත්තටම ඔයාගේ මේ වගාවට හානි වෙනවා, කෘමි උදුරු වෙනවා. ඔයාලා බලන්න කිව්වට අර ලැබෙන ආදායම ඔයා එළවලු ටික විකුණ ගන්න ගියොත් එහෙම ඇත්තටම වෙළඳපොලේ තුට්ටු දෙකට ඒ දවස්වලට මේ තක්කාලි නම් තක්කාලි බහැලා. ඔයා හැදුවට මහන්සි වෙනවා. එතකොට ඔයා දාගන්න නෙගටිව් මේ. ඔයා හැම වෙලේම හිතන්න මගේ වගාව අතිසාර්ථකයි. මගේ වගාව තමයි හොඳටම තියෙන්නේ කියන එක දාන්න. එතකොට මේ විශ්ව ශක්තිය මගින් ඔයාට පුදුමාකාර ශක්තියක් ආකර්ෂණයක් ලබා දෙනවා. ඒ වගේම ඔයා රැකියාවක් කරනවා නම් රැකියාව මත විතරක් ඩිපෙන්ඩ් වෙන්න එපා. ගෙදර අඩුම ගානේ අමතරව ඔන්ලයින් YouTube channel එකක් හෝ මේ Facebook page එකක් හෝ හදලා අමතර ආදායම් පටන් ගන්න. ඒ ධනාත්මක පැත්තට යොමු වෙන්න. කවදාවත් ඔයා හිතනවා මේ ලංකාවේ අපේ සාමාන්‍යයෙන් පඩිය 50000ත් ලක්ෂ 2ක් අතරනේ සාමාන්‍ය ඇවරේජ් එච්චරත් නැහැනේ. ලක්ෂ 1කමාරත් 50000ත් අතරනේ. ඔය පඩිය අරගෙන ඔයා හිතන්න අපිට අපේ ජීවිතයේ තියෙන අරමුණු එකක්වත් ඉටු කරගන්න පුළුවන්ද කියලා. ඒක නිසා අනිත් දේ තමයි ඔයා අද කාලේ තියෙන දියුණු වෙන්න හොඳම තියෙන පැත්තක් තමයි මේ මම කරනවා වගේ මේ YouTube channel එකක් සහ Facebook එකක් කරන එක. හරිම ලේසි. ඉතින් ඒ වගේ දේවල් ඔයා හැම වෙලේම ජීවිතයේ අමතර ආදායම් මාර්ග දෙක තුනක් තියාගන්න. උදාහරණයක් විදිහට මම විශ්‍රාමිකයි. මම ඔයාලට පැහැදිලිව කියන මට තියෙන ආදායම් මාර්ග කීපයක්. උදාහරණයක් විදිහට මේ YouTube මගේ channel තියෙනවා 3-4ක්. එතකොට ඒවයින් මට දැනට ලක්ෂ ගණන් කෝටි ගණන් ඉන්නේ. නමුත් හොඳ ආදායම් මාර්ගයක් එනවා. එතකොට මගේ Facebook page එකක් තියෙනවා. ඒකෙන් ආදායම් මාර්ගයක් එනවා. ඊට අමතරව මම ඇස්ට්‍රොලොජි කේන්දර වෙලාකොළ බලනේ ඒ වගේ ආදායම්. එතකොට ඒ වගේ එන ආදායම පොඩි වුණාට ඒ ටික එකතු වෙනකොට මට ඉතා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් අවශ්‍ය මුදල් ප්‍රමාණය මට ලැබෙනවා. එතකොට ඔයාගේ පළවෙනි දේ තමයි ඔයාගේ උත්සාහය සහ එක ආදායම් මාර්ගයකින් නම් කවදාවත් ඔයා ලොකු ව්‍යාපාරිකයෙක් නෙමෙයි නම් එක ආදායම් මාර්ගයක විශේෂයෙන්ම රජයේ රැකියාවක් කරනවා නම් එක ආදායම් මාර්ගයකින් විතරක් යැපෙන්න යන්න එපා. එතකොට ඔයාට ඒ ආදායම් මාර්ගය ඔයා කුලී වැඩක් කරත් ඔයා හැම වෙලේම මේ විශ්වයට මේ ස්තුති කරන්න. මට අද මගේ පවුල ජීවත් කරන්න මට අද කුලී වැඩක් ලැබුණා. ඒක නිසා විශ්ව මාතාවනි ඔබට ස්තුතියි. අද මගේ දරුවෝ දරු පවුල මට මේ බඩගින්නේ නොතියා එයාලව පිනවන්න ලැබුණාට එයාලව සන්තෝෂෙන් තියන්න ලැබුණාට විශ්වයට ස්තුතියි. හැම වෙලේම අපිට තියෙන දෙයට ලැබිලා තියෙන දෙයට ස්තුතිවන්ත වෙන්න. එතකොට ඔයාලගේ අර ගමන අනිත් දේවල් කරන්න මාර විදිහට මේ එනර්ජි එකක් ශක්තියක් මේ විශ්වය තුලින් ඔයාලට දෙනවා. මම කියනවට මේ විශ්වයට ස්තුති කරන එක අදම පටන් ගන්න. උදාහරණයක් විදිහට උදේට ඔයා බාත්රූම් එකට ගිහිල්ලා ඔයා රැකියාවක් කරන කාර්යබහුල කෙනෙක් නම් දත් මදින ගමන් හිතින් කියන්න මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. අනේක වාරයක් ස්තුතියි. මේක 10000 වාරයක් කියන්න ඕනේ නැහැ. හැම වෙලේම මනසින් මතක් කරන්න. එතකොට ඔයාගේ තුලින් ඔයා මේ ලෝකේ ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් එකම පුද්ගලයා ඔයා විතරයි. කවුරු සමාජයේ කවුරු මොනා කිව්වත් අනිත් අයට කරන්න දෙයක් නැහැ ඔයාගේ ජීවිතේ මේ සිදුවෙන දේවල් වලට. ඒක හින්දා ඔයා තමයි ප්‍රබල. ඔයා තුලින් තමයි ඔයාව ගොඩ යන්න පුළුවන්. ඒක නිසා කරුණා කරලා රැයට නිදා ගන්න යද්දි සියලු වැඩ ඉවර කරලා අවසාන මොහොතේ අද දවස මගේ හරිම සාර්ථකයි. මගේ ජීවිතයට ගොඩාක් දේවල් අත්දැකීම් සහ මගේ ජීවිතය අද දවස හොඳින් ගෙවුණා. විශ්ව මාතාවට බොහොම ස්තුතියි කියලා
කීපවරක් කියලා නිදාගන්න. ඔයා බලන්න සුමානයක් දෙකක් මාසයක් දෙකක් යද්දි ඔයාගේ ජීවිතය පුදුමාකාර විදිහට වෙනස් වෙනවා. මීට අමතරව ඔයාලට ඕනම කරුණක් සම්බන්ධව ජීවිතයේ හෝ වෙනත් දෙයක් සම්බන්ධව දැනගන්න ඕන නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේක බලන කෙනෙක් අනිවාර්යයෙන්ම විශ්වමාතාවට ස්තුතියි කියලා කමෙන්ට් කරන් යන්න. එහෙනම් ඔයාලගේ අරමුණු සාර්ථක වෙලා ජීවිත සාර්ථක වෙන ලස්සන දවසක් ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතින ඔබ සැමට තෙරුවන් සරණයි.